හෙලෝ ළමයි ආයුබෝවන්. අපි ඇවිල්ලා ඉන්නේ සීගිරියට. දුකයි සැපයි. මගේ මල තරම් ලස්සන නැහැ මේවා. මලට බඹරෙක් සීන්. සිතට බඹරෙක් පස්සෙන් ආව තමයි මගේ නා. සීගිරි ළලන. හඳේ. ඔය නාන්න පොඩි තැනකට වගේ එන්න කිව්වොත් විතරක් ආයේ මාව ගමන් වලට සම්බන්ධ කරගන්න. සුදු කෙල්ලොන්ට කැමති කිරිමි ළමයි. දැන් වෙලාව හරියටම 4:54යි. 4:00ට මම ගෙදරින් යන්න හිතන් හිටියේ. දැන් 5ට ගෙදරින් යනවා. කොහමද 5:00 ඉදිරි නුවර ඉන්න ඕනේ. 5:45 බස් එක. අපි බලමු වෙලාවට යා ගන්න පුළුවන් වේද කියලා. ඕනේ කෝස්ට් අත්දැකීමක් ලැබෙනවා. 1 minute 37 seconds later. පුදුමයි වෙලාවට කට්ටිය ටික කොහොමද හස්ස ඇවිල්ලා. එයා කොළඹ ඒසි බස් ළඟ කිව්වා. අනේ මං කැදද පොඩි. ඒකට මෙතන නැග්ගේ. ඔව්. එන්න. හායි. ඔය දෙනව මතකුණානේ මට. A few moments later. මේ ඉන්නේ අපි පිටි දියාංගලේ. මේ තියන්නේ මේ පිටි දියාංගලේ. ඉති වගේ කියනවා. මොකද මෙතන දාලා තියෙනවා. අපිට හිස්ටරි වල ඉස්සර උගන්වුවා මෙව්ව නේද? මතක නැහැ. අනේ මේ මල් වලට හිත ගියා මේ මල් ටිකට මගේ. හැබැයි මගේ මල තරම් ලස්සන නැහැ මේවා. මේ බලන්න ළමයි මෙතන ලස්සන නිරුම් මල් ටිකක් තියෙනවා. ඒවා හරිම ලොකුයි. අර මාලිගාව ගන්නවා වගේ මල් නෙමෙයි මේවට පිපිලා තියෙන හොඳට. කියන මොනවද? ඔක්කොගෙම මේක මික්ස් කරලා ගිරියාවා. මේවා ටික ඔක්කොම අපිට 120යි. අපිට 120යි. කොහොමද? ඔය මාරි කියන්න. බෙහෙත් ඕන මම බෙහෙත් බොනවා. මෙතන ඉන්නවා බත් කූරෝ සමනල්ලු ගොඩක් කට්ටිය. අත්‍තරම ඉතින් මට කියන්න ඕනේ දෙබස් ටික මේ වෙලාවේ මතක නැහැ. මට කියන්න ඕනේ මොනවද කියලා. හිතා ගන්න බෑ. නෑ බොරු කියන්න එපා. දැන් ඔයානේ කියවන්න තු. දකුණේ තියෙන නිවුන් උද්‍යානයකට සමානයි මේ උද්‍යානය. නිවුන් කියන හරියට මෙයාලා කියන්නේ නැහැ. එයාලා කියන්නේ සමානයි කියලා විතරයි. අපි ගයිඩ් කෙනෙක්. ඒගොල්ලෝ කියන්නේ නැහැ. පොෂ් ගයිඩ් කෙනෙක්. හෙලෝ ළමයි අපි ඇවිල්ලා ඉන්නේ සීගිරියට. අපි 8 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. පොඩ රස්නෙයි. අතනකොත් මම සරප්පු දැක් දාගෙන ඇවිල්ලා ඉන්නේ. කවුරුද කියන්න තියෙන්නේ? දොඩිනලා. දැන් මම මහන්සි. තව යන්නේ හැම තියෙනවා. තාම පටන් ගත්තේ නැහැ අපි. උදේ අපි මෙතනට එද්දි 8යි නේ. නෑ 7:00මාරයි අපි තාම නැගිටිනවා. ඔව් අපි 7:00මාරේ දැන් කාලා බිල ඔක්කොම කරලා ඉවරලා දැන් තමයි ගමන පටන් ගන්නෙ. මොනවද? කාශ්‍යප මතක් වුණා. කාශ්‍යප එක තමයි හිටියේ. දැන් අපි මෙතන මේ පොඩ්ඩක් සෙවණක් සොයාගෙන යනවා. ඇත්තටම කිව්වොත් හරිම ප්‍රශ්නේ දවසක්. හරි අමාරුයි දරා ගන්න. ආ හරවන් මොනවද? ගොඩයි. ගොඩයි තමයි. හරි අමාරුයි. හරි රස්නේ. ඒ බයද? මම අපේ අප්පාෂේ කැප් එකක් දාගෙන ආවා. Okay, put your hands up. Cheers. මෙහෙම පරාට කියන්න ඉතින් කන්න පායි. මේ භාගයක් දුර නැගගෙන එනකොට මොනවද දැනද හිතෙන්නේ? මොනවද දැනද හිතෙන්නේ? ඔයාලට දැනනද මොනවද හිතෙන්නේ මෙහෙම කන්ද අමාරුයි නැගගෙන එනකොට කියලා? නැහැ. හිතන්නකෝ ඉතර ආක්‍රමණිකයෝ කොච්චර කට්ටක් කන්න නැද්ද මේකට එන්න try කරන්නේ. එයාලා මගදී හැරිලා යන්න ඇති සමහර වෙලාවට. එයාලා ආවේ නැහනේ. ආරක්ෂාව තිබ්බනේ ගොඩ. කොහොම හරි අපි ෆිට්නස් නම් හොඳටම අවුල් මම හිතනවා. ගොඩක් අවුල්. මට මහන්සි කම්මැලි. vlog එක කරන්න කම්මැලි. වෙනදා වගේ නෙමෙයි.
කාලෙකින් මම vlog එකක් කරන්නේ. ඔව් මාර්තු වල vlog එකක් කරා. මාර්තු කරපු එක අප්ලෝඩ් කරේ නැහැ. ඊට පස්සේ මම මේ අද ජූනි 26 මේ vlog එක කවදට වැටෙයිද? හැබැයි මාරම ලස්සනයි. අපි හුඟක් දුර ආවා. ඒ නැවතින් මම හිතන්නේ අපි පටන් ගත්ත වැරදිච්චද කියලා. මට අමාරුයි. පටන් ගත්ත වැරදි අනිනේ පටන් ගත්ත වැරදි වෙලාවක. අපි ෆිට්නස් තියන කෙල්ලා. බොරුවට ඒවා අවාරයට පොල්ලටනවා වගේ ජිම් යන කට්ටිය නෙමේ අපි. පාල් මාත් කියන්නේ. දුවන්න මොකුත් කියන්නේ නැද්ද? හායි මම මහල්සි. කියලා වැඩක් නෑ අපිට. ரொம்ப கஷ்டம் නේ. ரொம்ப කෂ්ට. අමාරු. අපි තමයි සික කාලෙත් මෙතනද? අපි ආවා සිංහ පාදය ළඟට. දැන් අපි තරණය කරන්න යන්නේ සීගිරිය. අපි ආවා. අපි කියන්නේ කොහරි මිනිස්සු ටික හොයාගන්නේ නැහැ. මට එක තැන්වල මහන්සි හරි. ආවා කියන්නේ මෙතන නෙමෙයි නේද? හරියට තැන. අර මේ අර වතුර තියෙන තැන එහෙම කොහෙද කියලා මම මේ බැලුවේ. තව තියෙනවනේ ගොඩක් මේ මොකද මේ? බම්බරු ඇවිස්සුණා. බම්බරු ඇවිස්සිනා අපි ආවා පැත්තකට. මේ අපිට යන්න කිව්වා. ඒ කියන්නේ එතන බම්බරු ගොඩක් ඇවිස්සලා අර පල්ලෙහා ඇවිසිලි සෙට් එක ටික උඩට එන්න ගත්තා. ඊට පස්සේ හැමෝටම මෙතනින් යන්න කියලා කිව්වා. සෝ අපි මට නැති වෙලා තියෙනවා. මට නම් ඇති ආයෙ නම් ඉන්නේ හයිකෝගේ ගම. අපිට යන්න කිව්වා. ඔය නාන්න පොඩි තැනකට වගේ එන්න කිව්වොත් විතරක් ආයෙ මාව ගමන් වලට සම්බන්ධ කරගන්න මම හඳුනාගෙන නම් ආයෙන්නේ නැහැ. කඳු මොනවද කියන්නේ? මගේ nails බලන්න. මෙයාගේ ඔයාගේ මක්කුලින් සාමාන්‍ය ප්‍රොමෝට් කරන්නේ ආරක්ෂි වෙන්නේ. ඔව් ෂාන් හඳු කපන්නේ. ඔව් නං nails හදන්න නිෂාන්. යා නේද? බහිමද? sorry. ඉතින් මේ කොහොම හරි දැන් අපි යනවා කුරුටුගී සහ බිදුසිතුවම් බලන්න. ඔයාලට බලන්න දාස දේවල්. නේ කොහොමද ලංකාවේ මිනිස්සු කොච්චර සුදු වෙන්නේ? ඔයිට වඩා සුදු කට්ටිය ඉන්නේ. ඔයිට වඩා සුදු කොච්චර කට්ටිය ඉන්නවද? සුදු කෙල්ලොන්ට කැමති පිරිමි ළමයි. කොහොමද කැමති පිරිමි ළමයි කළු කොල්ලොන්ට කළු කෙල්ලොන්ට බම්බරු වෙනවා. ඔව් බම්බරු වෙනවා. යාලට බම්බරේ සිතට බම්බරේ පස්සේ ගාව තමයි මගෙන. why? ඔව්. ඇයි බිදුසිතුවම් බලන්නේ? යම් බලාගෙන යන්න. අපිට තව මොනවද කරන්න පුළුවන්? කුරුටුගී පස්සු බලන්න. කුරුටුගී පුතේ. Oh my god. මේ පරිසරය නම් හරිම සුන්දරයි. මම ඊට වඩා සුන්දර පරිසරයක් දැකලා තියෙනවා බට් අනේ මම කොණ්ඩේ කපන්න ඕනේ අප්පා මගේ මේ නළල බලන්න. මේ ඊට වඩා සුන්දර පරිසරවල දැකලා තිබ්බට මේ හරිම ලදු කැලෑ ස්වරූපයක් තියෙන ඉතින් පෙන්නන්න වරට. මේ බලන්න ලදු කැලෑ. මට කියන්නේ ලදු කැලෑ කියලා. ඔයාලා මට කියන්නේ ලදු කැලෑ කියලා. දන්නවද? ජියෝග්‍රැෆි කරාද ඔයා? මොනවද මේවට කියන්නේ?
ආවේ 11යි නෙමෙයි 12යි. අපි පොඩි chat එකක් දාගෙන ඉන්නවා. මෙතන වෙලා. අපි ලොකු කතාවක් නේ ළමයි. ඔව් ලොකු කතාවක්. අපි ගියා ඩීප් ටොක් එකක්. ටොපික් එක කියන්නේ කවුරු හරි? කියන්න එපා. හරිද? කියන්න එපා. අපි පෙන්නන්න. හඳේ. කට්ටි හිතේ අපි මේවා කරනවා කියලා ඌව දැක. තව කතාවක් අද. ඔව්. පන්සිල් පද පහම රකින්නවා. බොරු විතරයි කියන්නේ. One eternity later. අපි දැන් ඉන්නේ කැඩපත් පවුර ළඟ. තාම එතනට යන ගමන් මෙතන කැඩපත් පවුර මේ ලියලා තියෙනවා ඔක්කොම. කැඩපත් නෙමෙයි කැඩපත්. හරිද? කැඩපත means මේ කණ්ණාඩිය. එතකොට මේක නිකන් ගලක් වෙන්න ඕනේ. ඔව් ගලක්. මොකද මම අන්තිම 9 පන්ති තමයි ආවේ. මට මතක නැහැ මේවා මොකොත්. මොකද ඇත්තටම කිව්වොත් ඒ දවස් ගොඩක් සෙනගිරපු දවසක් අපි ආවේ. මේක නේද? මේකනේ. නේ මේක. මේක නේද? ඔව් මේක තමයි. මේ බොරු දාන. මේක තමයි. මේකට මට මතකයි කට්ටිය හානි කරලා තියෙනවා. මේ හොඳටම දාඩිය දාලා ඉන්නේ හරිම. මේ පේනද එක. ස්පර්ශ කිරීමෙන් වලකින්න. කැඩපත්. ඒකට කැඩපත් කියන්නේ ඇයි කියලා දන්නවද? කණ්ණාඩියක් වගේ මට සිලුටු. මොකද? කණ්ණාඩියක් වගේ මට සිලුටු නිසා. අපි දැන් චිත්‍ර ගුහාවට යන්නේ සීගිරි ලලනාව බලන්න. සීගිරි ලලනාව. සීගිරි බිතු සිතුවා. හරි. මෙන්න මේ වගේ මේ වගේ නිකන් කැරගෙන පඩියකින් තමයි නැගින්න තියෙන්නේ. ඔයගොල්ලෝ අපේ එක ඉඳගෙන ඉන්න. ඇත්ත. ඔව් හරි දැන් යන්න. එක මිත්‍රවත් නම් කියලා දෙන්න. ඒ අන්තපුරේනේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඔව් අනිත් මිත්‍රක තියෙනවා එයාගේ පිස්සවර දෙකක්. අනිත් එක තියෙනවා මේකලක විජ්ජෝතා කියන අර වැහි දෙවියෝයි බලාකුළු දෙවියෝට මොනවද වෙන්නේ? කාශ්‍යප රජතුමා ළඟ ඉරපු ආටිස්ට් කෙනෙක් තමයි මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. A few moments later. Dukai sapai. And this one how much? Platform where How much? How much? like if let's say if I have a product to sell, Okay, I'll give you 5,000 for this I'm one. just uploading into that AI platform. So AI platform රීලා වුණාන් ඉතින් හැම බ්ලොග් එකකම වගේ මම දානවා බොරුවට වැඩකුත් නැහැ. නෑ. ඒක හැබැයි හොඳයි මවක්. අපි සීගිරිය බැහැලා දැන් මේ වතුර වීලා ඔක්කොම ටික වැඩට ඉවර කරන් දැන් මේ බස් එකක් කරා යන යම. ඔව් ඒ කෝල් එක මරුනේ. අම්මගේ මේ පාර ලස්සන. පිදුරංගල යන්නත් ආසාවක් තිබ්බා බට් අපි ගියේ සීගිරියට වෙලාවත් එක්ක. මෙන්න මෙතන කට්ටියක් ඉන්නවා. මෙන්න කෙනෙක් යනවා. සීගිරිය ආරක්ෂා කරෝ. එතන පරිස්සම් කරගන්න එන කට්ටිය තියනවානේ. නාස්ති ගන්න එපා. කැඩපත් පවුරේ කඩපු බලි ගන්නත් එපා. හලෝ. අර බස් එක ළමයි එනකොට එකමාරට මේ දඹුල්ලට යන බස් එක පේනවා දෙන විදිය. ඇත්තටම කිව්වොත් පයින් ගියනම් අපිට දඹුල්ලට මීට වඩා වෙයි යන්න පුළුවන්. ඒකේ ගියොත් අනිවාර්යෙන් ඉවරයි. මාර එක්ක විපතක් වෙනවා අපිට ඒකේ ගියොත්. බට් අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ අපි ඒක යනවා. බස් එකේ වේගය වගේද බස් එකේ සින්දු දානවා එකේ. Dia perlang hoyan asai mambak din red label vodka on bang kahana mata dan perlang balane.
මෙම පතර රැගෝ වෙනකට ආසයි ස්ටාර්ට් මගේ ජෙනරේටරේ අත ගන්නට නුඹ හාම ඇඟි කන්තරේ වගේ මං අන්දරේ අපි KFC එකට අපි ළමයිට කෑවා. හරි මහන්සි දැන්. ඒක මහන්සි ලෙදර කිරනේ. මේ ලාර්ජ් එකක් කාලා තාම බඩ පිරෙන. අපි රෙගියුලර් ඒවා කාලා කියලා. චලේ පානියක් කිරිකිරිද? ගොඩක් ඇවිද්ද මෙයාලත් එක්ක මම. ඇවිද්ද බය. සීගිරේ විතර නෙමෙයි KFC එක හොයන්න ගොඩක් ඇවිද්දා. ඔව්. ගොඩක් සතුටුයි. මම ගෙදර යනවා. vlog එක ඉවර කරන්න ඕනේ නේද? හරි එහෙනම් අපි අපේ කාරිනිගේ vlog එකට ඔයගොල්ලෝ කමෙන්ට් කරලා ෂෙයා කරලා හැමදේම කරන්න. ඔක්කොමලා දන්නවයි තමයි කොහොමද වටෙන් බලන්නේ. bye guys love you. අන්තිම ටික මේ යස්සගේ යන විදිහ. එතන එක්කෙනෙක් කොහොමද මැද කෑල්ලේ ඉන්නේ. ඊට පස්සේ තව කට්ටිය